ගයිස් කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. අද සෙනසුරාදා දවසක් මං අද වෙසක් කූඩු හදන්න ඕන ඒවා ටික අරගෙන ආවා. වෙසක් වලයි ඊට පස්සේ ප්ලාස්ටික් කූඩු දෙකකුත් ගත්තා. අද නිවාඩු දවසේ මං හිතුවා ඉතින් ඒ ටික අලවන්න ඕනේ කියලා. එහෙනම් බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. වෙසක් කූඩු වලට අමතරව මම පාට බකට් ටිකකුත් ගත්තා. එහෙනම් වෙසක් දවසට මම vlog එකක් අරන් ඉන්නම්. මේව පත්තු කරාම කොහොමද තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන් එතකොට. දැන් අපි ඉතින් මේ වෙසක් කූඩු දෙක ඉක්මනට හලව ගමු. දැන් තියෙන කූඩුව සෙට් කරගන්න මුලින්ම එහෙනම් අපි ඒක ඉස්සෙල්ලා හදාගෙන ඉමු. මේ තියෙන කූඩුවේ කොට ටික සෙට් කරගත්තට පස්සේ තියෙන විදිය අපි එහෙනම් අනිත් එකත් හදාගමු ඉක්මනට. එක කූඩුවක් නම් හයි කරගත්තා. දැන් මේ අනිත් කූඩුවත් හයි කරගෙන තමයි හදන්නේ. මම දැන් මේ වෙසක් වල කූඩුවේ මුලින් කොටු ටිකට අලව ගන්නවා. මම අද ගම් එකක් යූස් කරන්නේ පාප්ප හදාගත්තේ නෑ. කූඩු දෙකේම කොටු ටික මම මුලින් අලවලා ඉවර කරගන්නවා. සුදු පාටින් මම අද එක අලව ගන්නේ.
දැන් මේ ත්‍රිකෝණ වලට පාට වෙසක් කරලා අලව ගන්නවා. මම එකකට රතු පාට අනිත් කුඩුවට තැඹිලි පාට තමයි අලව ගන්නේ. මේ වෙලාවවලට මතක් කරනවා channel එක subscribe කරගෙන නැති යාළුවෙක් ඉන්නවනම් subscribe කරලා bell icon එක click කරලා මගේ videos බලන්න එකතු වෙන්න කියලා. මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාලා ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් comment එකකුත් දාගෙන යන්න. මේ තියෙන්නේ කුඩුව වටේට වෙසක් වල ටිකක් මහතින් පටි කපලා රැලි විදියට අලව ගත්තා. දැන් මේ යටට සවරන් දාන්න තමයි මේ නවලා තියෙන වෙසක් වල ටික. දැන් මම මේ අනිත් වෙසක් කුඩුව වටේටත් වෙසක් වල පටි කපලා මේ විදියට රැලි අලව ගන්නවා. මේ වෙසක් පොයට කලින් දවසේ කියන්නේ හෙට තමයි පොය. දැන් මේ තියෙන්නේ හදපු වෙසක් කුඩු රැලි දිගාරින් නැතුව එල්ලලා තිබ්බේ සතියකට කලින් හදපු හින්දා. පොයට කලින් දවසේ තමයි මේ රැලි දිගාරින්නේ නැත්තම් අවුවට හෙම්පිච්චිලා පාට හැම වෙනස් වෙන නිසා. එහෙනම් වෙසක් දවසේ මේවා ඔක්කොම ලයිට් දාපුවට පස්සේ කොහොමද කියලා අලුත් vlog එකක් කරන් එන්න. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.